යකඩ නිස්සාරණය කිරීම මතකයිද? ඔව්. යකඩ නිස්සාරණය කිරීම පිළිබඳව කතා කරනකොට ලෝකේ යකඩ නිස්සාරණය කිරීම සඳහා පාවිච්චි කරලා තියෙන ප්‍රධානම ක්‍රමවේදය තමයි මයින හමක ආධාරයෙන් කෘතිමව සුළඟ නිෂ්පාදනය කරගෙන යපස් වලින් යකඩ වෙන් කරලා තියෙනවා. හැබැයි ඔබේ මගේ අතීත මුතුන් මිත්තෝ ඊට වඩා විස්මයජනක තාක්ෂණයක් මේ කටයුත්තේදී පාවිච්චි කරලා තියෙනවා. ඒ තමයි ස්වාභාවික සුළං බලය යොදාගෙන හුඳුනක් සක්‍රිය කරලා යපස් වලින් යකඩ වෙන් කරලා තියෙනවා. දැන් ඔබ මේ දකින්න මේ රූප රාමුව තුල ජර්මන් ජාතික පුරාවිද්‍යාඥවරයෙක් වන ජිල් ජුලයිට් කියන ඒ මහත්මිය තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා සිදු කරන පර්යේෂණය. ඒ පර්යේෂණය තමයි අතීතයේ සමනලව වාසිත ප්‍රදේශවල ස්වාභාවික සුළං බලයෙන් උඳුන් දැල්වලා යපස් වලින් යකඩ වෙන් කිරීමේ තාක්ෂණයක් තිබුණු බවට සමනලව සකස් කිරීමේදී ඒ සඳහා සංකේත වාර්තාවක් සූදානම් කරනකොට ඒ අවට කඳු මුදුන් වල සිදු කරපු අධ්‍යයනයකදී ස්වභාවික උලම් බලයෙන් උඳුන් දැල්වලා මේ රටේ යපස් වලින් යකඩ වෙන් කිරීමක් සිදු කරයි කියලා පැරණි උඳුන් වල සාධක හම්බෙලා තිබුණා. ඒතර මෙන්න මේ ආකාරයට තමයි ඒ උඳුන අතීතයේ නිර්මාණය කරලා තිබුණේ. ඒ ස්ථානයේ හොයාගත්ත සාධක පාවිච්චි කරලා මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙලා මේ ජිල් ජුලයිට් කියන නෝනා එයාගේ පර්යේෂණ නිබන්ධනයට අදාළ පර්යේෂණය ප්‍රායෝගිකව බලංගොඩ ප්‍රදේශයේ සමනලවැව ආශ්‍රිතව සිදු කරනවා. ඒත් අපිට පේන ඇති මේ ස්ථානයේ ගස්වල ලෙලදෙන ස්වරූපය ඒ මිනිසු නැදගෙන ඇඳුම් වල ලෙලදෙන ස්වරූපයත් එක්ක විශාල උලන් ධාරාවක් මේ කඳුපන්තිය තුල තියෙනවා. මේ විශේෂයෙන් හදාගත්ත උඳුන මේ ස්වභාවික උලන් බලයෙන් තමයි දැල්වෙන්නේ. ඒතර මේකෙදි මේ උඳුනට යපස් එකතු කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔබට පේනවා මේ උඳුන දැන් දැල්වෙනවා. මේ උඳුන දැල්වෙන්නේ අර උඳුනේ ඉස්සරහා ඔබට පේනවා ඉදිරි පෘෂ්ඨයේ තියෙනවා සිදුරු කීපයක්. මේ සිදුරු වලින් මේ ඇතුළට උඳුන ඇතුළට ස්වභාවික උලක ගමන් කරනවා. ඊළඟට මේ ස්ථාන මේ ඔබ දකින්නේ පැරණි ඊට අවුරුදු සියවස් ගානකට පෙර පැවතිච්ච උඳුන් වල නෂ්ට අවශේෂ. එතකොට මේ උඳුන දැල්වීමට මෙන්න මෙතන අපට ගහක් පේනවා. මේ ගස් වර්ගය අපි හඳුනගන්නේ මරම් කියලා. එතකොට මේ ප්‍රදේශවල ආයේ මේකට කියනවා යකඩ මරම් කියලා. මේ ගහේ අතු කැබලි අරගෙන ඒවා පුච්චල අඟුරු බවට පත් කරගෙන අර පොල් කටු අඟුරු වගේ මේ උඳුන දැල්වීම සඳහා උඳුනට යපස් තට්ටුවක් යොදනවා. ඊට උඩින් මේ මරන්දර අඟුරු තට්ටුවක් යොදනවා. නැවත යපස් තට්ටුවක් යොදනවා. මේ විදිහට තට්ටු වශයෙන් යපස් සහ අඟුරු ඇතුල් කරලා තමයි මේ උඳුන තියෙන්නේ. ඒකට ස්වභාවික උලගේ අර අඟුරු දැල්වෙනවා. අඟුරු දැල්වෙනකොට මොකද වෙන්නේ? අපිට පේනවා මේ උඳුන සක්‍රිය වෙනවා. එතකොට යපස් කුණු කරන්න සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 1530කට විතර රත් වෙන්න ඕන. ඒතකොට එනම් මේ උඳුන මේ ස්වභාවික සුළං බලයෙන් සුළං ධාරාවෙන් අර මරන් දරවල තියෙන අඟුරු වලින් මේ උඳුන දැල් වෙනවා. අර ස්වභාවික හුලඟ ආධාර වෙනවා. එතකොට සෙල්සියස් අංශක 1530කට විතර මේ උඳුන රත් වුණාම අර යපස් වලින් යකඩ වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. යපස් කුණු වෙනවා. ඒක ඔබට පේනවා මේ නවීන තාක්ෂණික උපකරණ පාවිච්චි කරලා මේ උඳුනේ ඇතුලේ තියෙන උෂ්ණත්වය වෙන ගැනීමක් සිදු කරනවා. ඒතර මේ තාක්ෂණය ලෝකේ පාවිච්චි කරලා තියෙන ලාංකික අපි විතරයි. ලෝකේ හැමෝම යපස් වලින් යකඩ වෙන් කරන්නේ මයිනාමක ආධාරය. හැබැයි ඔබේ මගේ අතීත මුතුන් මිත්තෝ ඊට සියවස් කිහිපයකට පෙරදී ස්වභාවික සුළං බලයෙන් තල්වන්න පුළුවන් මුදුනක් නිර්මාණය කරලා තියෙනවා. ඊපස්සේ ප්‍රදේශවල ආවේනික යපස් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ලිමෝනයිට් සහ හෙමටයිට් කියන පාෂාණ වර්ග දෙක. මේ පාෂාණ අරගෙන ඒවා පුංචි කැබලි වලට කඩලා අර උදුන තුල තට්ටු
තට්ටුවෙන් තට්ටුව අඟුරු තට්ටුවක් යපස් තට්ටුවක් විදිහට මේක අතුරලා ස්වභාවිකව සුළං ධාරාව යොදාගෙන මේ උඳුන දැල්ලුවාට පස්සේ මේක පැය කිහිපයක් එක දිගට ස්වභාවික සුළං බලයෙන් ඔටෝමැටිකලි මේ උඳුන පත්තු වෙනවා දැල් වෙනවා. ඒක හරහා සාමාන්‍ය හවස 6ට විතර මේ උඳුන දැල්ලුවා උදේ 6 විතර වෙනකොට පැය 12ක් විතර කාලයක් ගත වෙනකොට මේ අපස් කුණු වෙලා යකඩ වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට පේනවා මේ තාම සක්‍රීයව උඳුන දැල් වෙනවා. හොඳින් අපිට පේනවා කවුරුවත් සුළං කෘතිම ලබා දෙන්නේ නැහැ. ස්වභාවික පරිසරයේ තියෙන සුළඟ තමයි මේ උඳුන දැල්වීම සඳහා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තමයි ලාංකීය ඔබේ මගේ මුතුන් මිත්තන්ගේ හැකියාව, දක්ෂතාවය. එහෙනම් මේ තාක්ෂණය තිබිලා තියෙන ලෝකෙම සමනල ලව සහ ඒ ආසිත ප්‍රදේශය තුල පමණයි දැනට අපි තහවුරු කරගෙන තියෙන්නේ. එහෙනම් මේ වගේ කඳුපන්ති ගණනාවක් තුලින් මේ තොරතුරු හම්බෙලා තියෙනවා. සමනල ලව ජලාශය ඉදිකිරීමට පෙර සිදු කරපු ශක්තිතා වාර්තාව අධ්‍යයනයේදී තමයි මේ උඳුන පිළිබඳ තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර 10 පෙළ පොතේ අපි කතා කරන යකඩ නිස්සාරණ කියන ක්‍රියාවලියේදී අර අලකොළවැව දෙහිගහ එලකන්ද කියන ප්‍රදේශයේ සීගිරිය ආශ්‍රිතව අපිට හම් වෙනවා මයිනාමක ආධාරයෙන් යපස් වලින් යකඩ වෙන් කිරීම පිළිබඳව. එනම් ස්වභාවික සුළං බලයෙන් යපස් වලින් යකඩ වෙන් කරලා තියෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ